ආයිබෝවන් 10 වසරේ විද්‍යාව පාඩම් මාලාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ ශරීරයට නැතුවම බැරි හරිම වැදගත් පෝෂක කොටසක් ගැන. ඒ තමයි ප්‍රෝටීන්. හොඳයි, අපි පාඩමට යන්න කලින් පොඩ්ඩක් මෙහෙම හිතමුද? අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ මොන වගේද? ඔව්, අපේ මාංශ පේශි, අපේ කොණ්ඩේ, නියපොතු, ඇටකටු මේ හැමදේම හැදිලා තියෙන්නේ කොහොමද කියලා කවදා හරි හිතලා තියෙනවද? ඇත්තරම මේ හැමදේකම ප්‍රධානම සංඝටකයක් තියෙනවා. ඒ තමයි ප්‍රෝටීන. ඔව්, ප්‍රෝටීන තමයි මේ හැමදේම හදන ප්‍රධානම ගොඩනැගුම් ඒකකය. හරියට අපේ ශරීරය ඇතුලේ ඉන්න සුපිරි වීරයෙක් වගේ තමයි. හරි, එහෙනම් අපි දැන් මේ අපේ සුපිරි වීරයා, ඒ කියන්නේ ප්‍රෝටීන් ගැන තව ටිකක් ගැඹුරින් ඉගෙන ගමු. අපි මුලින්ම බලමු ප්‍රෝටීන් කියන්නේ හරියටම මොනවද කියලා. මේක නම් ඔයාලා ඇහුවම ටිකක් පුදුම වෙයි. දන්නවද? හොඳින් වැඩුණු කෙනෙක්ගේ මුළු ශරීර ස්කන්ධයෙන් 17%ක්ම, ඒ කියන්නේ හිතාගන්නකො පුදුම තරම් ලොකු ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ ප්‍රෝටීන් වලින්. හොඳයි, අපි දැන් පොඩ්ඩක් රසායනික පැත්තට ගිහින් බලමු. හැම ප්‍රෝටීනයක් ඇතුළෙම අනිවාර්යෙන්ම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය 4 තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඊට අමතරව සල්ෆර් කියන මූලද්‍රව්‍යයක් සමහර ප්‍රෝටීන් වල දකින්න ලැබෙනවා. ඉතින් මේ ප්‍රෝටීන හැදෙන්නේ කොහොමද? හිතන්නකෝ ලස්සන පබළු මාලයක් ගැන. ඒ මාලේ හැදෙන්න පුංචි පබළු ගොඩක් එකට අමුණන්න ඕන නේද? අන්න ඒ වගේ ඇමයිනෝ අම්ල කියලා කියන පුංචි අණු ගොඩක් දාමයක් වගේ එකට බැඳලා තමයි මේ විශාල ප්‍රෝටීන අණුව හැදෙන්නේ. ඒ කියන්නේ ප්‍රෝටීන වල මූලිකම ඒකකය තමයි ඇමයිනෝ අම්ල. හරි. දැන් අපි දන්නවා ප්‍රෝටීන කොච්චර වැදගත්ද කියලා. එතකොට අපේ ශරීරයට මේ වටිනා ප්‍රෝටීන ලැබෙන්නේ කොහෙන්ද? වෙන කොහෙන්වත් නෙවෙයි. අපි දවස ගානේ කන කෑම වලින්ම තමයි. එහෙනම් අපි දැන් බලමුද මොනවද මේ ප්‍රෝටීන ගොඩක් තියෙන ආහාර කියලා? මේ තියෙන්නේ අපි කවුරුත් හොඳට දන්න නිතරම වගේ කන දේවල්නේ. බලන්න, මස්, මාළු, බිත්තර, කිරි වගේ සත්ත්ව ආහාර. මේවයේ ප්‍රෝටීන් පිරීලා. ඒ විතරක් නෙවෙයි, සෝයා වගේ ශාක ආහාරවලත් ප්‍රෝටීන් හොඳටම තියෙනවා. හොඳයි, දැන් අපි අපේ ශරීරය ඇතුළට පොඩි සංචාරයක් යමු. ගිහින් බලමු මේ ප්‍රෝටීන් හරියටම කොහෙද තියෙන්නේ සහ ඒවෙන් කරන වැඩ මොනවද කියලා. ඇත්තටම කිව්වොත් අපේ ශරීරයේ ප්‍රෝටීන් නැති තැනක් හොයාගන්නත් අමාරුයි. අපේ මාංශ පේශිවල තියෙනවා, රුධිරයේ තියෙනවා. අපි හැමෝම ලස්සනට තියාගන්න කැමති අපේ කොණ්ඩේ, නියපොතුයි. ඒවත් ප්‍රෝටීන් තමයි. ඊට අමතරව අස්තිවල, සමේ මේ හැමතැනකම ප්‍රෝටීන් තියෙනවා. දැන් මේ වගුව දිහා බලනකෝ. මෙතන පැහැදිලිවම පෙන්නනවා ඒ තැන්වල තියෙන ප්‍රෝටීන වර්ග මොනවද කියලා. මාංශ පේශිවල නම් තියෙන මයෝසින් සහ ඇක්ටින්. රතු රුධිරාණු වල තියෙනවා හිමොග්ලෝබින්. අපේ කෙස් ගස් හැදිලා තියෙන්නේ කෙරටින් කියන ප්‍රෝටීනයෙන්. ඒ වගේම අස්තිවල තියෙන්නේ ඔසේන්. මේවා තමයි අපේ ශරීරයේ තියෙන ප්‍රධාන ප්‍රෝටීන් වලින් කීපයක්. හරි, දැන් අපි දන්නවා ප්‍රෝටීන තියෙන්නේ කොහෙද කියලා. එහෙනම් ඊළඟට බලමු මේ ප්‍රෝටීන වලින් ඇත්තටම වෙන ප්‍රධාන කාර්යයන් මොනවද? ඇයි මේ දේවල් අපිට මේ තරමම අත්‍යවශ්‍ය වෙන්නේ? තම කලින් කිව්වා වගේ ප්‍රෝටීන් කියන්නේ සුපිරි වීරයෙක්. ඉතින් එයාට සුපිරි බල පහක්ම තියෙනවා. පළවෙනි එක තමයි ශරීරයේ වර්ධනයට උදව් කරන එක. ඒ කියන්නේ පටක හදන්න උදව් වෙනවා. දෙවෙනි එක එන්සයිම විදිහට වැඩ කරලා අපේ ශරීරයේ වෙන රසායනික ක්‍රියා ඉක්මන් කරන එක. තුන්වෙනි එක හෝමෝන විදිහට වැඩ කරනවා. හතරවෙනි එක ප්‍රතිදේහ හදලා ලෙඩ රෝග වලින්, විෂ බීජ වලින් අපිව ආරක්ෂා කරන එක. අන්තිම එක තමයි අපිට අවශ්‍ය වුණොත් ශක්ති ප්‍රභවයක් විදිහටත් ක්‍රියා කරන එක. හොඳයි, දැන් හිතන්නකෝ අපිට යම්කිසි කෑමක ප්‍රෝටීන තියෙනවද නැද්ද කියලා හොයාගන්න වුණා කියලා. අපි ඒක කරන්නේ කොහොමද? බය වෙන්න එපා. විද්‍යාගාරයේදී මේකට හරිම ලේසි පරීක්ෂණයක් තියෙනවා. අපි බලමු ඒක මොකක්ද කියලා. මේ විශේෂ පරීක්ෂණයට අපි කියනවා බයුරේට් පරීක්ෂාව කියලා. මේකෙන් අපිට හරිම ලේසියෙන් හරියටම කියන්න පුළුවන් කෑමක ප්‍රෝටීන තියෙනවද නැද්ද කියලා. මේ පරීක්ෂණය කරන එක හරිම සරලයි. බලන්න, පියවරෙන් පියවර මෙහෙමයි කරන්නේ. මුලින්ම අපි පරීක්ෂා කරන්න ඕන ආහාර ද්‍රාවණය ටිකක් පරීක්ෂණ නලයකට ගන්නවා. ඊළඟට ඒකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ටිකක් එකතු කරනවා. ඊට පස්සේ තනුක කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් දානවා. දැන් තමයි වැදගත්ම දේ. අපි හොඳට නිරීක්ෂණය කරන්න ඕන පාට වෙනස් වෙනවද කියලා. හරි, දැන් ප්‍රතිඵල බලමු. අපි එකතු කරපු කොපර් සල්ෆේට් ද්‍රාවණයේ නිල් පාට එහෙම්මම තියෙනවා නම්, ඒ කියන්නේ පාට වෙනස් වුණේ නැත්නම් ඒ ආහාරයේ ප්‍රෝටීන නැහැ කියන එකයි. හැබැයි
ඒ ද්‍රාවණේ ලස්සන දම් පාටකට එහෙම නැත්නම් වයලට් පාටකට හැරුණොත් අන්න ඒකෙන් තමයි තහවුරු වෙන්නේ ඒ ආහාරයේ අනිවාර්යයෙන්ම ප්‍රෝටීන තියෙනවා කියලා. ඉතින් 10 වසරේ ඉගෙන ගන්න ඔයාලා ප්‍රෝටීන පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා අපි හිතනවා. නැවතත් අපි මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. අපේ ටීචර් තුෂාරි channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක්.